පටාචාර හිතන් හිටියේ මට දැන් දෙමව්පියෝ නැතුව මට මේ කරගන්න පුළුවන් කියලානේ. හොඳ දඩබ්බර වයසනේ පටාචාර පැනලා ගියේ. පටාචාර උඩමනේ හිර කරලා ඉන්නකොට අර පාර ගියපු හොරෙක් ඕන කියලානේ බෙරිහන් මේ කෑකෝ ගැහුවේ උපවාස කරේ. පටාචාර සහ කුණ්ඩලකේසි බැලු බැලමට හිතන්නේ මේ හාමුදුරුවෝ මේ කතන්දර දෙක පටල ගත්තා කියලා. මොකද ඒකට channel එකකින් තමයි වගේ කියන්න ඕනේ. මොකද උන් බලු වැඩක් කරන්නේ. හරිද? ඒ බලු වැඩේ ගැන අන්තිමට කතා කරමු. ඉස්සෙල්ලා මම ඔයාලට මේ කතන්දර දෙක කියන්න. මොකද මම මේ ෆුල් වීඩියෝ එක බැලුවා. ෆුල් වීඩියෝ එක බැලුවාම ඒ හාමුදුරුවෝ මසන් ලස්සන්ට කැත නැතුව කතන්දර දෙක වෙන වෙනම කියනවා. කුණ්ඩලකේසිත් මෙහෙමයි පටාචාරත් මෙහෙමයි කියලා. ඔයාලා සමහර විට නොදන්න කතාවක් තියෙනවා මේ ජාතක කතාවේ. මම දන්නවා මචං. මම ජාතක කතා ධර්මය මම දන්නවා. මම ඒවා කතා කරේ නැති වුණාට මමත් හොඳට දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒක හින්දා මම කතන්දරේ දන්නවා. මේ පටාචාරවත් මචං අර උන්මාද චිත්‍රාව වගේ මචං ටවර් එක හිර කරලා තමයි තියෙන්නේ. මේ එයා හෙන ලස්සනයි කියලා මේ කෙටියෙන් කතාව කියන්නේ එයා හෙන ලස්සනයි කියලා. ඊට පස්සේ එයා පොඩි ලව් එකක් ඇති වෙනවා මචං ඒකේ සේවකෙක් එක්ක. ඒ සේවකයාත් එක්ක තමයි අන්තිමට පැනලා යන්නේ. ටවර් එකෙන් පැනලා ඉවරලා දෙන්න යන්නේ. ඊට පස්සේ දෙන්න ගිහිල්ලා කැලේක ජීවත් වෙනවා. පොඩි හට්ටක් අටවගෙන ඊට පස්සේ පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ අන්තිමට පටාචාර මචං අම්මලා ගෙදර යන්න ගිහිල්ලා ඔය අනාතරේ තමයි ෆුල් ට්‍රැජික් එක වෙන්නේ. හස්බන්ඩ් මැරිලා ළමයි දෙන්න නැති වෙලා ඔහොමම ඔක්කොම ප්‍රශ්න ටික වෙන්නේ. එතකොට හරිද මේ ඒ අන්තිම කෑල්ල විතරනේ ඔයගොල්ලෝ දන්නේ. ගොඩක් කට්ටිය දන්නේ අන්තිම කෑල්ල විතරයි. නමුත් අර මුල කෑල්ල ගොඩක් කට්ටිය දන්නේ නැහැ. එක්කෝ කට්ටියට මග ඇරලා තියෙන්නේ. සමහරු ওই පටාචාරයි උන්මාද චිත්‍රයි කතාව පටලගෙනත් තියෙන්නේ. හරිද? ඒකින්ද මේ අර ටවර් එකක හිර කරලා හිටියා සහ හොරෙක් එක්ක නෙමෙයි වැන්නලා ගියේ මේ සේවකෙක් එක්ක. ඒ කෑල්ල මම හිතන්නේ ඉවරදි කරා මේ හාමුදුරුවෝ. ඒකින්ද එහෙම තමයි. කුණ්ඩලකේසි මසන් හොරෙක් එක්ක තමයි සෙට් වෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒ කතන්දර දෙක වෙන වෙනම එයා පැහැදිලි කරනවා. ඒක ඇති ගැටලුවක් නැහැ. හරි. coming back to the channel මචං මේ channel එකෙන් මේ හාමුදුරන්ට කරේ බලු වැඩක් මචං මේ අවස්ථාවේ. හරිද? ඒ කියන්නේ I'm not a fan of කත්නෝරුවේ හාමුදුරුවෝ. හරිද? කන්තෝරුවේ කියලා කටේ තියෙන එක. I'm not a fan of මේ හාමුදුරුවෝ මම ෆෑන් කෙනෙක් නෙමෙයි. නමුත් අපි එයාගේ දේවල් කියන්නේ එයා කියන කරන සමහර දේවල් කියන්නේ ප්‍රසිද්ධිය කියන කරන දේවල් විවේචනය කරනවා වගේම හරි දෙයට හරි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. එහෙම කෙනෙක්ට මචං ප්‍රසිද්ධිය මේ වගේ බලු වැඩක් වෙනවා නම් if you have the platform to talk about it. ඔයාට platform එක තියෙනවා නම් කතා කරන්නේ සම්බන්ධයෙන් කතා කරන්න ගටක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේවා මචං ඒ කියන්නේ මම කියනවා අපි කියන්නේ તો මට තියෙන්නේ මතවාදී ගැටලුවක් මිසක් පෞද්ගලික ගැටලුවක් නෙමෙයි මේ හාමුදුරුවොත් එක්ක මතවාදීමය ප්‍රශ්න තියෙන්නේ මචං. ඒ කියන්නේ එතකොට මතවාදී ප්‍රශ්න තිබුණා කියලා පෞද්ගලික ගැටලුවක් නැහැනේ. එතකොට එයාට ඒ වගේ ජරා වැඩක් වෙනවා නම් ඒකටත් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හිරු තමුසෙලා කරේ මක් කැත වැඩක්. මොකද මේ චූටි කෑල්ලක් වීඩියෝ චූටි කෑල්ලක් අරගෙන ඉවෙලා ඒක දැම්මා. ඒක දැම්ම සෝෂල් මීඩියා වල ඒක දාලා පත්තු කරා. පත්තු කළා මොකද්ද කරේ? වීඩියෝ එක බලන්න මිනිස්සුන්ව පෙළඹෙව්වා පොඩි පොඩි කෑලි දාලා. ඒ කියන්නේ ඒ චූටි කෑල්ල විතරයි හැමතැනම තියෙන්නේ. කුණ්ඩලකේසි කියන කෑල්ල නැහැ. ඒක තියෙන්නේ YouTube වීඩියෝ එකේ. අර චූටි වීඩියෝ කෑල්ලේ තියෙන්නේ පටාචාරාව හොරෙක් එක්ක පැනලා ගියා. අම්මට උඩු මිනිස්සු පත් වුණා. මමත් පත් වුණා. ඒක වාට්ටම් බලලා ඊට පස්සේ මම ගිහිල්ලා වීඩියෝ ෆුල් එක බැලුවා. මෙච්චර වරදින්න විදියක් නැහැනේ. අනිත් එක දැන් මේ ප්‍රොෆෙසර් කෙනෙකුයි ටියුෂන් මාස්ටර් කෙනෙකුයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්නත් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. although I don't personally like their methods. නමුත් they have the knowledge. හරිද? එතකොට ඒ දෙන්න හරි දැනගන්න ඕනේ. ඒ දෙන්න හරි මේ සාකච්ඡාවන්නේ. එතකොට මේක කතා වෙන්න ඕනේනේ. මම ගිහිල්ලා බැලුවා ඒකින්ද. බැලුවම තමයි පෙන්නේ අන්තිමට කියනවා. මේ හාමුදුරු අනේ කියනවා මේ කුණ්ඩලකේසිත් ඒ වගේම තමයි කියලා. යහෝ ඒ කෑල්ල දාන්න නැතුව තොපි මේ මනුෂ්‍යව පාවිච්චි කරලෙවලා උඹලගේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රොමෝට් කරගන්න ඒ වගේ බලු වැඩක් කරපුවක හෙන කැතයි අයිසේ. මම මේ ආමුදුරන්ට කියන්නේ ආමුදුර විතරනේ ඔය හැමෝටම කියන්නේ ඔය වගේ 2.50 තක්කඩි සක්කිලි channel වලට යන්න එපා. හරිද? ඔයාලා මොනාරි කරගෙන යනවා නම් ඕගලයි පර්සනල් එජෙන්ඩාස් ඒවා වෙනම කතන්දර. මං කියන්නේ ඔහු මේවට ගියාම අන්තිමේ වෙන්නේ මෙන්න මේ වගේ රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් හෙන කතන්දර අහගන්න. අහගෙන ඊට පස්සේ ඒ කියන්නේ හොඳ දෙයක් කරත් හොඳ දේ පෙන්වන්නේ ඒකේ තියෙන චූටි කුණු කෑල්ලක් අරගෙන ඉවරලා බැනුම් අස්සෝලා උන්ගේ එජෙන්ඩා එක ෆුල්ෆිල් කරගන්න තමයි වැඩ කරන්නේ.
මේ තක්කඩි මහ සක්කිලි channel වල හැටි. උඹලා දැන් මේ හාමුදුරන්ට මසන් එක එක මඩ ගහලා දාපු ඒවා දැන් හිමීට ගලවපල්ලා. හරිද? කුණ්ඩල කීෂේ පටලගෙන නැහැ. උඹලා තමයි වැඩේ පටලගත්තේ. ඒකින්ද පර්සනල් ලෙවල් එකෙන් මඩ ගහලා බලු වැඩ කරන්න එපා. මේ මතවාදී ප්‍රශ්න වෙනම විවේචනය කරපල්ලා. මතවාදීව තියෙන ප්‍රශ්න කියන කරන දේවල් වල මේ මතවාදී ප්‍රශ්න විතරක් කතා කරපල්ලා. පර්සනල් ලෙවල් එකෙන් මේ ගංජ ගාලා දින්නේ කොණ්ඩේ අරකද මේකද? ඒව වැඩක් නැහැ. ඒව අදාළ නැහැ. ඒව නෙමෙයි අදාළ. අපිට අදාළ මතවාදී අයිඩියොලොජිකල් දේවල් තමයි අපි කතා කරන්නේ. ඒ හින්දා ethics and integrity කියන කෑල්ල ඒ කෑලි දෙක තියාගෙන ඉන්න.